ආයුබෝවන් කියලා පිළිගන්නවා නොදුරු ලෝකයේ නිව්ස් සෙල් අපේ YouTube channel එකට. දන්නා ලෝකයේ නොදන්නා මානෙක ඔබ නොතුරු දසුන් සමග අලුත්ම වීඩියෝ එකක් අරගෙනයි අදත් අපි ඔබේ හමුවට ආවේ. නොදුරු ලෝකයේ නිව්ස් සෙල් අපි අද ඔයාලව අරන් යන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටා තිබෙන මෙරට වැදගත් බෞද්ධ පුදබිමක් ලෙස සැලකෙන අත්තනගල්ල ප්‍රදේශයේ පිහිටා තිබෙන අත්තනගල්ල පුරාණ රජ මහා විහාරස්ථානයට. අත්තනගල්ල රජමහා විහාරය ක්‍රිස්තු වර්ෂ 251ත් 253ත් අතර සමයේ රජකම් කළ සිරිසඟබෝ රජතුමා තම හිස දන් දුන් ස්ථානය ලෙස හා බෝධිසත්වවරයෙකු දාන පාරමිතාව සම්පූර්ණ කළ අත්තනගල්ල නම් ස්ථානය වේ හැකියයි සැලකෙනවා. කෙසේ වුවද සිරිසඟබෝ සිදුවීමට අදාළයයි සැලකෙන අනික් ස්ථාන ලෙස සැලකෙන හත්තිකුච්චි විහාර පරිශ්‍රයෙන් නිවැරදි සාධක බොහෝමයක් හමු වීම නිසා අත්තනගල්ල රජමහා විහාරයේ ඉතිහාසය සම්බන්ධව වර්තමානයේ ගැටලුවක් පැන නැගිලා තියෙනවා. අත්තනගල්ල විහාර වංශයට අනුව උපතිස්ස රජ සමයේ එනම් ක්‍රිස්තු වර්ෂ 365ත් 406ත් අතර කාලයේ මෙහි විහාරවාසීව වැඩ සිටි භික්ෂුන් වහන්සේ නමක් භාවනා ප්‍රගුණ කිරීම මගින් අරහත් භාවයට පත් වූ බවත් කියවෙනවා. සිරිසඟබෝ රජතුමාගෙන් පසුව රාජ්‍යත්වයට පත් එතුමාගේ සහෝදරයා වූ ගෝඨාභය රජු විසින් මෙම සිද්ධියෙන් සතුටටපත්ව පස්මහල් ආරාමයක් ඉදිකර මහා සංඝයාට පූජා කළ බවත් වංශ කතාවල සඳහන් වෙනවා. මෙම විහාරස්ථානයට මූලික වශයෙන් සම්බන්ධ වන මේ සිරිසඟබෝ රජතුමාගේ ඉතිහාසය ගැන ගත්තහම මහා වංශයේ සිරිසඟබෝ රජුගේ ජීවිතය විස්තර කරන්න මෙන්න මෙහෙම. වංශ කතාවට අනුව මිතුරන් තිදෙනෙකු සංඝබෝධි ගෝඨාභය සහ සංඝ තිස්ස යන නම් වලින් යුත් මිතුරන් තිදෙනෙකු පාලක රජුට සේවය කිරීම පිණිස අනුරාධපුරයට පැමිණෙනවා. තිස්ස වැවාසලෙන් ගමන් කරන විට අසල ජීවත් වූ අන්ධ තාපසයෙකු ඔවුන්ගේ පියවර හඬාසා පෘථුවිය අනාගතයේ රජවරුන් තෙදෙනෙකු රැගෙන යන බව කිසිය. ගෝඨාභය කාගේ පාලනයේ වැඩිම කාලයක් පවතුන දැයි විමසූ විට තාපසයා පෙළතුරු දුන්නේ එය තිදිනාගෙන් අවසාන පාලනය බවයි. මෙම මිනිසුන් තිදෙනා නගරයට ඇතුළු වී ක්‍රිස්තු වර්ෂ 246ත් 247ත් අතර කාලය තුල රජකම් කර විජය රජුට සේවය කර පසුව සංඝතිස්ස රජු එම රජුට එරෙහිව කුමන්ත්‍රණය කර ඔහුව මරා දමා සිහිසන අල්ලාගෙන වසර 4ක් අනුරාධපුරය පාලනය කළේය. මෙකල සම්ප්‍රදායට අනුව සංඝතිස්ස රජු ජම්බු පළතුරු කෑමට ප්‍රිය කළ අතර දිවයිනේ නැගෙනහිර ප්‍රදේශය හරහා තම පිරිවර සමග නිතර ගමන් කළේය. මෙම ගමන් මගින් රාජකීය පීරවර සඳහා ආහාර සහ සැපයුම් සැපීමට අවශ්‍ය වූ ප්‍රදේශවාසීන් මත විශාල බර පණක් වැටවෙනවා. ඉතින් අවසානයේ දුෂ්කරතා දරාගත නොහැකිම තැන ජම්බු ගෙඩියකට විෂ දැමූ අතර එය රජුගේ මරණයට හේතු වෙනවා. ඔහුගේ මරණයෙන් පසු සංඝබෝ කුමරු රජකමට පත්වන අතර ඔහු දයානුකම්පාව සහ ධර්මිෂ්ඨකම සඳහා ප්‍රසිද්ධ වෙනවා. අපරාධකරුවන්ට මරණ දඬුවම ලබා දීම වෙනුවට ඔහු ඔවුන්ව දුරස්ථ ප්‍රදේශවලට පිටුහල් කළා. දඬුවම් ඒ ආකාරයෙන්ම සිදුවෙන බවට පෙන්වීම සඳහා සුසාන භූමි වලින් රහසිගතවගත් සිරුරු එම ස්ථානවල ආදාහනය කරනවා. ඔහු රක්තාක්ෂ එහෙම නැත්නම් රතු ඇස් ඇති තැනැත්තා නම් යක්ෂයෙකු ප්‍රචණ්ඩත්වයෙන් තොරව ගුණධර්මයෙන් මර්ධනය කළ බවත් මිනිසුන්ට හානි කිරීම වෙනුවට ඔවුන්ගින් පූජා පිළිගැනීමට ආත්මයන් පොළඹවාගත් බවත් වංශ කතාවල සඳහන් වෙනවා. අවසානයේ රජුගේ සමීපතම සගයා වූ ගෝඨාභය කුමරු බලය අල්ලා ගැනීම සඳහා හමුදාවක් සමග අගනුවර දෙසට ගමන් කළේය. සොල්දාදුවන් කණ්ඩායම් දෙකක් අතර ලේවැග්රීමක් ඇති කිරීමට අකමැති වූ සිරිසඟබෝ රජු සිංහාසනය අත්හැර ජලය පෙරීම සඳහා භාවිතා කරන රෙද්දක් පමණක් රැගෙන නගරයෙන් පිටව ගිය බව සඳහන් වෙනවා. ඉන්පසු ඔහු අත්තනගල්ල අවට වනාන්තරවල තාපසයෙක් ලෙස ජීවත් වූ අතර ඔහුගේ වැඩි කාලයක් භාවනාවේ නිරත වූ බවත් සඳහන් වෙන කාරණයක්. කෙසේ වෙතත් පුරාණ කතා පුවත්වල එන මේ සිරිසඟබෝ රජතුමා තම හිස දන් දුන් කතා පුවත බොහෝ ප්‍රචලිත බොහෝ දෙනා දන්නා කතා පුවතක් වීම නිසාවෙන් මෙම වීඩියෝ තුලින් අපි ඔබට එම කතාව ගෙන එන්නේ නැහැ. ඒ කොහොම වුණත් අත්තනගල්ල පුරාණ රජමහා විහාරයට පැමිණෙන ඔබට හැකියාව තියෙනවා මේ සිරිසඟබෝ රජතුමා හිස දන් දුන්නේ සැලකෙන ස්ථානයේදී කර ඇති සිරිසඟබෝ රජු තම හිස දන් දෙන ආකාරය නිරූපණය කරන පිළිරුව සහ එම සිදුවීම සිහිපත් කරමින් ඉදිකර ඇති කුඩා චෛත්‍ය රාජානන් වහන්සේ දැක ගැනීමටත් ඔබට හැකියාව ඉඩකඩ පවතිනවා.
ඒ වගේමයි මෙම විහාරස්ථානයේ අපට දැකගත හැකි තවත් සුවිශේෂී දෙයක් නම් අටවිසි බුදුවරුන් පිටදුන් බෝධිරාජාණන් වහන්සේලාත් මෙම ස්ථානයේදී දැක බලා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ විතරක් නෙවෙයි මෙම විහාරස්ථානයේ අටවිසි බුදුවරුන් වැඩ සිටින එම විහාර කුටියට ඇතුල් වීමට මත්තෙන් කෙනෙකුට කලාතුරකින් දැක ගැනීමේ හැකියාව උදා වෙන සුදු බෝධීන් වහන්සේ නමක් දැක ගැනීමේ හැකියාව අවස්ථාවක් මෙහි පැමිණෙන ඔබට උදා වෙනවා. ඉතින් ඔබට දැන් මේ දිස්වන ආකාරයෙන්ම අටවිසි බුදුරුන් වැඩ සිටින විහාර කුටිය තුළ මේ සෑම අටවිසි බුදුවරයෙකු පිටුපසින්ම උන්වහන්සේ පිටදුන් බෝධිරාජාණන් වහන්සේවත් දැක බලා ගැනීම පිණිස නම් කරලම රෝපණය කරලා තියෙනවා. දැක බලා ගන්න පුළුවන්. ඉතින් නොදුටු ලෝකයේ නිව්වෙසල් අපි ඔන්න ඔය ආකාරයෙන් තමයි අත්වනගල්ල පුරාණ රජමහා විහාරයෙන් නික්මෙන්නේ. ඉතින් අදත් අපි ඔබට වැදගත් වීඩියෝවක් අරන් එන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් අමතක කරන්න එපා නොදුටු ලෝකයේ නිව්වෙසල් අපේ YouTube channel එක තාමත් subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේමයි ඔය එහා පැත්තෙන් තියෙන notification bell එක click කරොත් අපි දාන වීඩියෝ ඉක්මනින්ම ඔයා ගාවට ගෙන්න ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේමයි මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතෙනවා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න කියලා මතක් කරනවා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තෙක් අපි ගිහින් යන්න. ඔබට සුබ දවසක්.